හොඳයි. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු මානව ලිංග නිර්ණය කියන මාතෘකාව ගැන. ප්‍රවේණීය පාඩමට අදාළ මාතෘකාවක් තමයි මේ මානව ලිංග නිර්ණය කියන්නේ. එතකොට අපි ඉගෙන ගත්තා ප්‍රජනනයේ පාඩමේදී ජීවයේ අඛණ්ඩතාවයේ පාඩමේදී මාතෘ ජන්මාණුවක් සහ පීතෘ ජන්මාණුවක් සංසේචනය වීමෙන් තමයි යුක්තාණුවක් හැදිලා දරුවෙක් බිහි වෙන්නේ කියලා. එතකොට මේ බිහි වෙන දරුවා ගැහැණු කෙනෙක්ද පිළිමි කෙනෙක්ද කියලා තීරණය කරන එක තමයි මේ ලිංග නිර්ණය කියන පාඩ එකේදී වෙන්නේ. එතකොට අපේ දේහයේ අපි ඉගෙනගෙන තියෙනවා වර්ණ දේහ තියෙනවා 46ක්. එහෙම නැත්නම් වර්ණ දේහ යුගල් කීයක් තියෙනවද? 23ක් කියලා. එතකොට මෙන්න මේ වර්ණ දේහ යුගල් 23 ගත්තාම මෙන්න මේ වර්ණ දේහ යුගල් 23න් 22ක් අපි කියනවා දෛහික වර්ණ දේහ නැත්නම් දේහය ආශ්‍රිතව තියෙන වර්ණ දේහ කියලා. ඊළඟට එකකින් එක යුගලයක් අපි කියනවා ලිංග වර්ණ දේහ කියලා. එතකොට ගැහැණු පිරිමි බව තීරණය කිරීමට අදාළ වෙන්නේ මෙන්න මේ ලිංග වර්ණ දේහ යුගලය. පිරිමි කෙනෙක්ගේ සහ ගැහැණු කෙනෙක්ගේ තියෙන මේ ලිංග වර්ණ දේහ එකිනෙකට පොඩි වෙනස්කමක් තියෙනවා. මොකක්ද මේ ලිංග වර්ණ දේහ වල වෙනස්කම? ගැහැණු කෙනෙක් ගත්තාම මේ ගැහැණු කෙනෙක්ගේ තියෙන්නේ X සහ X කියලා ලිංග වර්ණ දේහ යුගලක්. ගැහැණු කෙනෙක්ගේ තියෙන්නේ මොකක්ද? X සහ X කියලා ලිංග වර්ණ දේහ යුගලක්. පිරිමි කෙනාගේ තියෙන වෙනස පිරිමි කෙනාගේ X එකක් සහ Y එකක් විදිහට තමයි මෙන්න මේ ජන්මාණු යුගල තියෙන්නේ. එහෙමනම් මෙන්න මේක කොහොමද අපි කතා කරන ඔය ලිංග නිර්ණයට දායක වෙන්නේ කියලා දැන් බලමු. මෙන්න මේ විදිහට අපි මේ ලිංග වර්ණ දේහ මොකක්ද වෙන්නේ ප්‍රජනනයේදී එහෙම නැත්නම් මේ නවජීවීන් බිහි කිරීම සඳහා යුක්තාණුවක් හදන්න නම් සංසේචනය වෙන්න ඕන ජන්මාණු දෙකක්. ජන්මාණු නිෂ්පාදනයේදී අපි කියනවා ඌනන විභාජනය කියලා එකක් වෙනවා කියලා. එහෙමනම් මේ ඌනන විභාජනයේදී මෙන්න මේ ජන්මාණු දෙක මෙන්න මේ තියෙන වර්ණ දේහ දෙක වෙන් වෙලා ජන්මාණු දෙකක් නිර්මාණය කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන වර්ණ දේහ ගැන අපි පොඩ්ඩක් කතා කරලිමු. X වර්ණ දේහය සහ Y වර්ණ දේහය ගත්තහම පැංචෝ X වර්ණ දේහය සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලයි Y වර්ණ දේහය ප්‍රමාණයෙන් කුඩා අගයක් තමයි ගන්නෙ. නමුත් ගැහැණු කෙනාගේ සහ පිරිමි කෙනාගේ තියෙන X වර්ණ දේහ දෙක ප්‍රමාණයෙන් සමාන වෙනවා. X සහ Y අතර තමයි වෙනස තියෙන්නේ. එතකොට මෙන්න මේ X සහ Y එහෙම නැත්නම් XX තියෙනවා නම් ගැහැණු කෙනෙක් XY තියෙනවා නම් පිරිමි කෙනෙක් මේ දෙන්නාගෙන් මාතෘ සහ පීතෘ ජන්මාණු සංසේචනය වෙලා කොහොමද මේ ලිංග නිර්ණය කියන එක කරන්නේ කියලා අපි දැන් බලමු. මම X කියන වර්ණ දේහය මෙන්න මේ වගේ සංකේතයකින් නිරූපණය කරන්නම්. Y කියන වර්ණ දේහය මෙන්න මේ වගේ සංකේතයකින් නිරූපණය කරන්නම්. එතකොට ගැහැණු කෙනෙක්ගේ මොන වගේද ඩිම්බ නිෂ්පාදනය වෙන්නේ? ඩිම්බ මාතෘ සෛල වලින්. එතකොට මම මෙන්න මේ විදිහට ඩිම්බ මාතෘ සෛලය නිරූපණය කරන්නම්. මේක ඩිම්බ මාතෘ සෛලය කියලා මම කියන්නම්. ඊට පස්සේ පිරිමි කෙනෙක්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ ශුක්‍රාණු නිෂ්පාදනය නම් තියෙන මොකක්ද? ශුක්‍රාණු මාතෘ සෛලයක්. මෙන්න මේ විදිහට ශුක්‍රාණු මාතෘ සෛලයක් මම නිරූපණය කරන්නම්. හරි. මෙන්න මේ තියෙන වර්ණ දේහ දෙක ඌනන විභාජනයේදී මේ වර්ණ දේහ යුගල දෙකට වීම සිද්ධ වෙනවා. එහෙමනම් හැදෙන ජන්මාණු මම මේ විදිහට දක්වන්නම්. හැදෙනවා මොනවාද? ජන්මාණු. ඒ ජන්මාණු දක්වන්නම් මෙන්න මේ විදිහට ඒක ගුණ ජන්මාණු තමයි හැදෙන්නේ. ඔන්න ඔය විදිහට. දැන් අපි මේවා සංසේචනය වෙන විදිහ සම්භාවිතාවය ඇතුළෙන් පහදගමු. එක්කෝ මෙන්න මේ ජන්මාණුවත් එක්ක මේ ජන්මාණුව සංසේචනය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ජන්මාණුවත් එක්ක මේ ජන්මාණුව සංසේචනය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ජන්මාණුවත් එක්ක මේ ජන්මාණුව සංසේචනය වීමටත් මේ ජන්මාණුවත් එක්ක මේ ජන්මාණුව සංසේචනය වෙන්නත් පුළුවන්. එතකොට මේ සටහනේදී අපි මෙන්න මේ කට්ටියගෙන් නිර්මාණය වෙන යුක්තාණුව ගැන දැන් සලකලා බලන්න ඕනේ. X එකක් සහ X එකක් එකතු වීමෙන් XX කියන ද්විගුණ සෛලය නිර්මාණය වෙනවා. මෙතනදී X එකක් සහ X එකක් එකතු වෙන්නේ. එහෙනම් XX කියන ද්විගුණ සෛලය තමයි නිර්මාණය වෙන්නේ. මෙතනදී බලන්න මවගෙන් X එකක් සහ පියාගෙන් Y එකක් තමයි ඉන්නේ. එහෙනම් XY කියන ද්විගුණ වර්ණ දේහය ඇති වෙනවා. මෙයාගෙමුත් XY කියන ද්විගුණ සෛලය ඇති වෙනවා.
හරි. දැන් අපි බලමු මේ කට්ටිය කොහොමද ගැහැණුද පිරිමිද වෙන්නේ කියලා. XX කියන වර්ණ දේහ දෙක තියෙනවා නම් අපි මොකක්ද කිව්වේ? මෙයා ගැහැණු කෙනෙක්. මෙයා ගැහැණු කෙනෙක්. එහෙනම් මේ දෙන්නට අපිට කියන්න පුළුවන් ගැහැණු දරුවන් කියලා මෙතනදී ලැබෙන්නේ. ඒ වගේම මෙතනදී අපි බැලුවාම මෙතනදී ලැබෙන්නේ කවුද? මෙතනදී පිරිමි දරුවන් තමයි ලැබෙන්නේ කියලා අපිට කතා කරන්න පුළුවන්. එහෙමනම් අපිට කියන්න පුළුවන් ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු වීමේ සම්භාවිතාවය 50ක සම්භාවිතාවයක් තමයි තියෙන්නේ කියලා. එහෙනම් ගැහැණු දරුවෙක් වීමත් පිරිමි දරුවෙක් වීමත් එකට එක අනුපාතයෙන් නැත්නම් 100ක 50ක සම්භාවිතාවයකින් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න ඔය ටික තමයි මානව ලිංග නිර්ණය කියන කරුණ යටතේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. පොඩි සමරි එකක් බලමු. මානව ලිංග නිර්ණය කියන්නේ ගැහැණුද පිරිමිද බව තීරණය කිරීමට තමයි අපි ලිංග නිර්ණය කියන්නේ. එතකොට දෛහික වර්ණ දේහ යුගල් 22ක් සහ ලිංග වර්ණ දේහ එක යුගලක් තමයි මානව දේහයේ තියෙන්නේ. ගැහැණු කෙනෙක්ගේ නම් X සහ X විදිහටත් පිරිමි කෙනෙක්ගේ නම් X සහ Y විදිහටත් තමයි මේ ලිංග වර්ණ දේහ තියෙන්නේ. X වර්ණ දේහයට වඩා Y වර්ණ දේහය ප්‍රමාණයෙන් කුඩයි. ඌනන විභාජනයේදී මේ වර්ණ දේහ දෙක වෙන් වෙලා ජන්මාණු වලට යන්නේ. ජන්මාණු සංසේචනය වීම අහඹු විදිහට තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක සම්භාවිතාවයේ ඇසුරෙන් පහදගත්තොත් කොල්ලෝ මෙන්න මේ විදිහට තමයි සංසේචනය වෙලා ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු ලැබීම සිද්ධ වෙන්නේ. ඔන්න එහෙනම් සම්පූර්ණයෙන්ම අපි මානව ලිංග නිර්ණය කියන පාර්ට් එක කතා කරලා ඉවර කරා.